අද අපි යන්න හිතාගෙන ඉන්නේ නාච්චි මලේ. දැන් අපි ඉන්නේ මහරගම. බලමු මහරගම ඉඳලා නාච්චි මලේට කොච්චර දුරද කියලා. ඉතින් අපි ගිහලා බ්ලොග් එක දාන්නම්. තව මගේ ඉන්නා සමීර ලැජ්ජකාරයා හැංගිලා ඉන්නේ. ඉතින් මේ අපි ගිහලා බලමු නාච්චි මලේ කොහමද ඒ පැත්ත ලොකේෂන් කියලා. යන ගමන් පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. දෙවෙනි දන්සල අයිස් ක්‍රීම් සමීර යන බෝලුවේ
සමීර ඈතින් පේනවා සමීර යනවා. සමීර පොලිමේ ඉන්නේ. මම සමීර ළඟ ඉන්නවා වාඩි වෙලා ඉන්නවා. මරු වැඩේ කියන්නේ ඔක්කොම ගල ඉවර වෙලා ගම්වල පොලිමේ හිටියනේ. ගම්වල පොලිමේ ඉඳලා පොලිම ගාවට යනකොටම කඩල ඉවර වුණා. මොනා කරන්නේ ඊට පස්සේ බෙලිමල් එකක් ගාලා ඉතින් යනවා ඉතින්. ඔන්නෝමයි තත්ත්වේ. අපි නාට්‍ය සෞදාන් කරගෙන පාඩි කවුරුද දෙකන අනිවාර්යයෙන් ගිය කවුරුද කියලා I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness of reflection. ඉතින් ඔන්න නාචිමලයට ආවා. අපි රොටියක් කාලා නාන්න පටන් ගන්න දුන්නා. සමීර නම් පටන් ගන්න දෙන්නේ වෙනවනේ. උඩ මාව මතකත් නෑ.
යනවා. ඔන්න අපි නාච්චි මලේට ආවා. අපි ඔන්න මහරගම ඉඳලා සාමාන්‍යයෙන් පැයක වගේ අතරතුර අපි ආවා. ඒ එන ගමන් දන්තලුත් අඳගෙන ආවේ. ඉතින් මේ කිලෝමීටර් 40ක් 45ක් විතර තිබ්බා. මේ එන්න මේ පේනවනේ සමීර්ලත් එක දැයි ඉතින් කරන්න. මොකද වතුරකට එක්කන් ආවේ අද තමයි. ඉතින් අර කොළඹ ඉඳලා මේ වගේ ගමකට ආවම ඉතින් වතුර දකින්නේ නැහැ නේ. ෂවර් එකටම ඔළුව අල්ලගෙන ඉඳලා පොඩක් පොඩි අවුලක් තියෙනවා ගණන් ගන්න එපා. ඉතින් ඇතන මාර ලස්සනයි මේ හරිය. මම පෙන්නන්නම් ඔයාලට ලොකේෂන් ටික. වැඩි හිතන්න එපා මේ සික්ස් පැක් එක ගැන. මේ තාම හදලා. මොකද තාම හදමින් පවතිනවා. මේ සික්ස් පැක් තියෙනකොල්ල මේ. ඒ කියන්නේ මට එන්න දෙන්නේ නැහැ සමීර. ජිම් එක පැත්ත වලට එන්න දෙන්නේ නැහැ. මොකද මේ මම සික්ස් පැක් එක හදාගත්තොත් කට්ටිය බලන්නේ නැහැ කියලා. උගේ දිහා. මොකද පස්සේ අපි ඉතින් බ්ලොග් එකේ ඉතුරු ටික දාන්නම්. එන ගමන් මගදොර දීපු දන්තලුත් තිබ්බා. අපි එළියට බලාගෙන යමු. එන බ්ලොග් එක. ඉතින් ඔයාලත් වෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 45ක් වෙනවා. අපි මහරගම ඉඳලා තමයි ආවේ.
ඔන්න ඉතින් මමයි සමීරයි අන්තිමේට නාලා කියලා ගොඩට ආවා. අපි ලෑස්ති වෙන්න කියලා ලෑස්ති වෙන්න හදනකොට ලොකු ඇස්සක් ඇස්සා. වෙලාවට මගේ බෑග් එකේ කුඩයක් තිබුණා. කුඩේ තිබ්බ නිසා ෂේප් එකේ තෙමුණා. තෙමුණ නැතුව නෙමෙයි. ඇඳුම් ටික ඇඳගෙන ඉවර වෙලා ඔක්කොම කරලි වුණාම ආයෙ වැස්ස අඩු වුණා. කුඩේ දාගෙන තමයි ඔක්කොම ඇඳුම් ටික ඇඳේ. ඉතින් මේ ආයෙ ඉතින් ඊට පස්සේ දෙන්නත් එක්ක කොළඹෙන්න ආවා. කොළඹෙන් එනකොට මගදී අපි දෙන්නට පෙරහැරක් හම්බුණා. ඉතින් ඒකත් ටිකක් කියලා බලලා ඒකත් වීඩියෝ කරලා ඒකත් මේකට අමුණන්න කියලා හිතුණා. ඉතින් ඒකත් මේ ඔයාලා දකින්නේ වීඩියෝ ටික. ඉතින් හේන ගමන් ආයේ අපි දවල් යනකොට දන්සලක් දුන්නා නාචමලෙන් ගොඩක් කිට්ටුව. එදා පෙරහැර බලලා ආයේ එනකොට ඒ දන්සල ඒ අයියා කෙනෙක් පාරේ ඉඳලා ආයේ කොඩිය වනනවා. ඉතින් ඒ අයියා විතරයි පාරේ හිටියේ. කල්නොත් ඒ පාරේ අයියා විතරක් ඉඳලා ඇතුළට යන්න ඕනි කියලා කිව්වා. ඉතින් මමයි සමීරයි ඇත්තටම නාචමලට ගියේ පළවෙනි වතාවනේ. එතකොට අපි දෙන්නට නාචමලේ දන්නේ නැති නිසා සහ රෑ වුණොත් අපිට හොයාගන්න බැරි වෙයි කියලා බයට දෙන්නත් එක්ක වහිනවත් එක්ක. ඉතින් වහිනවත් එක්ක නිසා දෙන්නත් එක්ක ගියා කොහොම හරි. ඊට පස්සේ ගිහිල්ලා එනකොට මේ දන්සල් වඳින්න හරි මොනවා හරි කරන්න පුළුවන් කියලා දෙන්නත් එක්ක හිතාගෙන තමයි ආවේ. එනකොට ආයේ අර අයියේ ඉන්නව පාරයි නේ. තාමත් ඒතොර හවස 4:05 විතර වෙලා. එතකොටත් ඒ අයියේ ඉන්නව විතර. ඉතින් ඊට පස්සේ මමයි සමීරයි කතා වුණා මෙච්චර වෙලා يعني කොඩිය වනන්නේ තාම දන්සල ඉවර වෙලා නැතුව ඇති කට්ටිය ගියේ නැතුව දන්නේ නැහැ කියලා දෙන්නත් එක්ක එතන ගිහලා ඇහුවා අයියේ මොකද්ද දන්සල ඊට පස්සේ කිව්වා බත් දන්සලක් කියලා ඊට පස්සේ සමීරයි මමයි කමන්නේ යමු කියලා හිතලා දෙන්නත් එක්ක ආවා ඇත්තටම කිලෝමීටර
5-6ක් දුර ගම ඇතුළට යන්න තියෙනවා. පාරත් පොඩ්ඩක් කැඩිලා පොඩක් අමාරු යන්න. වාහනයක් එහෙම ගොඩක් අය මකට ගිහිල්ලා අපි යන වෙලාවෙත් මකට ගිහිල්ලා හැරලා එනවා දුර වැඩි කියලා. ඉතින් අපිට තේරුණා මේ දන්සර මෙච්චර වෙලා තියෙන හේතුව මොකක්ද කියලා. ඉතින් ගියා යනකොට අනේ ඇත්තටම ගෙදරක කරේ මේ පළවෙනි වතාවට තමයි යාලා කරා කියලා කියන්නේ. මම මේ වොයිස් ක්ලිප් එකක් දාන්නම්. අපි දෙන්නට ඉතින් එතනට ගියාම ඇත්තට ඒක වීඩියෝ කරන්න ඕනි කියලා හිතුණා. මොකද මේ වගේ දෙයක් ගම ඇතුලේ ගෙදරක සංවිධානය කරලා. අංකල් මේ කොහෙද මේ දන්සල තියෙන්නේ මට පොඩ්ඩක් කියන්න කොහෙද තියෙන්නේ කියලා. පොල් ගහතොට කොන්දර පිටිය. මේ තියෙන පාට කරන්නේ අංකල්. මේ පළවෙනි පාට. අංකල් නම මොකද? මේ මේ ජයන්ත මහත්තයා කියන්නේ. ජයන්ත මහත්තයා කියලා. හරි. එයායි දුවයි කියලා. පොල් ගහ විට පොල් ගහතොට කන්න පිටිය බෝපේ. පන්න පිටිය බෝපේ. කන්න පිටිය බෝපේ. කඳන පිටිය බෝපේනේ. මම මෙයාලගේ ඇඩ්‍රස් එක ගන්න ඕන නිසා පොඩි ෆෝන් එක අල්ලලා පොඩි රෙකෝඩයක් ගත්තා. ඒ ගන්නකොට සමීර එක වීඩියෝ කරලා තිබ්බා. ඉතින් ඇත්තට මේක වීඩියෝ කරන්න මොවාවෙන් කරපු එකක් නෙමෙයි. ඉතින් මට හිතුණා ඒ ෆෝන් එකට දාපු වොයිස් රෙකෝඩ් එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්න කියලා. ඉතින් ඔයාලා බලන්න. නැත්නම් ඒක ලොක්කමකට නෙමෙයි මේ ෆෝන් එක ඇල්ලුවේ. මට අර යාලා කියන නම ගමේ නම පැටලෙන නිසා එයාලගේ වොයිස් එකක් දානවා මට කනවට හදන්න පුළුවන්. ඉතින් ඒක නිසා. ඉතින් thank you මගේ වීඩියෝ බලපු ඔයාලා හැමෝටම. ඉතින් අපි නැවත අලුත් vlog එකකින් හම්බ වෙමු. ඉතින් මාව subscribe කරගෙන තියාලු වෙනවා නම් මාව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා මගේ මොන හරි අඩුපාඩු මොන හරි දැක්කම ඒ comment section එකේ තියෙනවා. comment section එකේ ඒව දාන්න. එතකොට මට ඊළඟ වීඩියෝ එකේ ඒ දේවල් හදාගන්න පුළුවන්. තව ඔයාලා නාච්චි මලේ ගැන දන්න තවත් මොන හරි තොරතුරු තියෙනවා. ඒ තොරතුරු ටිකත් යට කමෙන්ට් එකෙන් දාන්න. මේක තව කෙනෙක්ට බලන්න. ඔයාලා කැමති නම් ෂෙයා කරන්න. ඉතින් thank you මගේ යාළුවෝ ඔක්කොටම ආදරේ හැමෝටම මාව subscribe කරගෙන ඉන්න කට්ටිය subscribe කරලා තියාගන්න. මම Days of Gayache. thank you මාත් එක්ක රැඳින්න හැමෝටම. අපි ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙමු.